දින 45න් අස්වැන්න දෙන රාබු වගාව. ආයුබෝවන් යාළුවනේ, ගෙවත්තක වගා කරන්න පුළුවන් ලෙහෙසිම වගේම ඉක්මනින්ම අස්වැන්න දෙන එළවලුවක් තමයි රාබු. අද අපි බලමු නිවැරදිව රාබු වගා කරලා දින 45ක් වගේ කෙටි කාලයකින් සාර්ථක අස්වැන්නක් ගන්න කොහොමද කියලා. ලංකාවේ අපිට ප්‍රධාන වශයෙන් බීරලු රාබු සහ ජපන් බෝල රාබු කියන වර්ග දෙකම වගා කරන්න පුළුවන්. සාර්ථක වගාවකට හොඳ ප්‍රමිතියෙන් යුත් බීජ තෝරා ගැනීම ගොඩක් වැදගත්. රාබු වලයක් බිම යට හොඳින් හැදෙන්න නම් පස බුරුල්ල තියෙන්න ඕනේ. අඟල් 12ක් විතර ගැඹුරට පස කොටලා ඒකට හොඳින් දිරා ගිය කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කරලා උස් පාත්තියක් හදාගන්න. පේලි අතර අඟල් 10කුත් බීජ අතර අඟල් 4කුත් පරතරයේ තියලා බීජ සිටුවන්න. පැලවුණාට පස්සේ දිනපතා වතුර දාන්න ඕනේ. හැබැයි වතුර රැඳෙන්න දෙන්න එපා. සති 2ක් විතර ගියාම පැල ළඟ තියෙන වල් පැලෑටි අයින් කරන්න. රාබු වලට ගොඩක් වෙලාවට කොළ කන දලඹුවන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා සතියකට සැරයක් කොහොඹ තෙල් මිශ්‍රණයක් කිහින්න පුළුවන් නම් වගාව ආරක්ෂා කරගන්න ලේසි. දැන් අපේ වගාවට දින 45ක් 50ක් විතර වෙනවා. බලන්න අල හොඳින් හැදිලා. රාබු අල ගොඩක් මෝරන්න ඉස්සෙල්ලා ගලව ගන්න ඕනේ. නැත්නම් අලේ ඇතුළේ දැවමේ ස්වභාවයක් ගන්නවා. බලන්න මේ නැවුම් බව. ඉතින් බලන්න කොච්චර ලෙහෙසිද කියලා. ඔබත් අදම රාබු වගාවක් ආරම්භ කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.